ඕන්න ඉතින් එක්තරා ගමක අහිංසක දුප්පත් තරුණයෙක් ජීවත් වුණා. ඉතින් ඒ තරුණයාගේ නම පාල. ඉතින් මේ තරුණයා කිව්වා වගේම හරිම අහිංසක ගුණයහපත් තරුණයෙක්. ඉතින් මේ තරුණයාට හරි හමන් රැකියාවක් නම් තිබුණේ නෑ. මෙයා ජීවත් වුණේ කාගේ හරි ගොවිපලක වැඩ කරලා. ඉතින් පාල ඒ වගේ වැඩක් හොයාගෙන යන්න පිටත් වුණා. අද නම් ඉක්මනට ගිහින් වැඩක් හොයාගන්න ඕනේ. නැත්තම් ඉස්සරහට ජීවත් වෙන්න මුදල් මදි වෙනවා. පාල එහෙම හිතාගෙන නිවසින් නිවසට ගොවිපලෙන් ගොවිපලට යන්න පිටත් වුණා. මහත්තයා මොකක් හරි වැඩක් තියෙනවද කරන්න? අද නම් කොල්ලෝ දෙන්න වැඩක් නෑ. පස්සේ දවසක එන්න. ඉතින් පාල ඔය විදිහට නිවෙස්වලට ගොවිපලවල් වලට ගිහින් කරන්න වැඩක් හෙව්වත් අද නම් පාලට වැඩක් හොයාගන්න බැරි වෙනවා. දැන් මම මොකද කරන්නේ? මට ඉස්සරහ දවස්වලට ජීවත් වෙන්න මුදලුත් නෑ. සමහර විට කිරිගොවිපලේ මොකක් හරි වැඩක් හොයාගන්න පුළුවන් වෙයි. එහෙටත් ගිහින් බලන්න ඕනේ. ඉතින් පාල එහෙම හිතාගෙන කිරිගොවිපලට යන්න පිටත් වෙනවා. මුදලාලි මහත්තයෝ පාලකොළුවෝ මොකෝ මේ පැත්තේ. මුදලාලි ගොයිපලේ කරන්න වැඩක් තියෙනවද? මේ දවස් වෙලනං ගොයිපලේ වැඩ අඩුයි කොළුවෝ. ඒ වුනාට දැන් පාලාපු නිසා මං වැඩක් දෙන්නම් කරන්න. අනේ ගොඩාක් ස්තුතියි මුදලාලි මහත්තයෝ. පාල එහෙනම් ගිහින් අර වැටේ කෝඩු ටික හිටවන්නකෝ. හරි මුදලාලි මං හිටවන්නම්. ඉතින් පාලට ගොයිපලේ නං වැඩක් ලැබෙනවා. මං මේ වැඩේ හරියට ලස්සනට කරොත් හෙටත් මට ගොයිපලේ වැඩක් දේ. මුදලාලි කිව්ව විදිහට මං වැඩේ ඉවර කරා. ඔව් වැඩේ නම් හොඳට තියෙනවා. දෙන්න එහෙනම් අද දවසේ පඩිය. පාලට හෙටත් එන්න පුළුවන්ද? පුළුවන් මුදලාලි මහත්තයෝ. මං එන්නම්. අද දවසම වැඩ කරලත් මට සාධාරණ මුදලක් නම් ලැබුණේ නෑ. හැබැයි කමක් නෑ. කවුරුත් මට වැඩක් නොදුන්න වෙලේ මුදලාලි මහත්තයනේ මට වැඩක් දුන්නේ. ඒ වැඩේ නැත්තං මට හෙට ජීවත් වෙන්න මුදලුත් නැති වෙනවා. මේ මොකද්ද මේ? පෙට්ටගමක් නේද? කවුද මේක මෙතන මේ කැලේ දාලා ගියේ? කවුරු හරි වැඩක් නැති නිසා දාලා යන්න ඇති. මම මේක අරන් යන්න ඕනේ. ඉතින් පාලට ගෙදර යන අතරමඟදී පෙට්ටගමක් හම්බ වෙනවා. ඉතින් පාල ඒ පෙට්ටගමත් අරගෙනම නිවසට යනවා. මේක හොඳයි මගේ ඇඳුම් ටික දාගන්න. මේ ඇඳුම් ටික මේකට දාන්න ඕනේ. ඉතින් පාලගේ ඇඳුම් ටික ඒ පෙට්ටගමට දාලා ගොයිපලේ වැඩට යන්න පිටත් වෙනවා. මුදලාලි මහත්තයෝ ඔන්න මං අදත් ආවා. මං ඊයේ වැඩේ ඉතුරු ටිකම කරන්නද? ඔව් පාල. ඒ ටික ඉවරයක් කරලා දාන්න. ඉතින් පාල ගොවිපලට ගිහින් වැඩ කරන්න පටන් ගත්තා. පාලට ගෙදරට ගෙනියපු පෙට්ටගම ගැන කිසිම මතකයක් තිබුණේ නෑ. පාල උදේ ඉඳන් හවස් වෙනකම්ම කිසිම මහන්සියක් බලන්නේ නැතුව වැඩ ටික ඉවර කරලා ආපහු ගෙදර ආවා. කොහොමේ මගේ ඇඳුම් ටික? මං ඇඳුඩනේ තියලා ගියේ. නෑනේ. මං ඒ ටික ඊයේ ගෙනාවු පෙට්ටියටම දැම්මනේ. මේකට මන් දැම්ම ඇඳුම් 4යිනේ. කොහොමද මේක 8ක් වුනේ? හරි පුදුමයිනේ. ඉතින් පාල වැඩිය උන දේ ගැන හිතන්නේ නැතුව නින්දට ගියා. පාල උදේම නැගිටලා පොඩ්ඩක් කල්පනා කරා ඊයේ උන දේ ගැන. මං ඊයේ රෙදි 4යි තමයි දැම්මේ. මොකද මට එක වගේ ඇඳුම් මටක් නෑනේ. මේ පෙට්ටගමේ මොකක් හරි විශේෂයක් තියෙනවා. අද මං හරියටම රෙදි ගාන ලියලා යන්න ඕනේ. එහෙනම් මං මේ ඇඳුම් 3ක් දාලා කොලයක ලියා ගන්නවා කීයක්ද දන්නේ කියලා. ඉතින් පාල ඒ විදිහට දාපු රෙදි ගාන ලියාගෙන ගොවිපලේ වැඩට ගිහින් ආපහු ඉක්මනට ගෙදර ඇවිත් පෙට්ටගම ඇරලා බලනකොට තමයි දැනගත්තේ මේක නිකම් පෙට්ටගමක් නෙමෙයි මායා පෙට්ටගමක් කියලා.
ඉතින් පාලට එච්චර වටින දෙයක් හම්බෙලත් පාල ඒකෙන් අනවශ්‍ය ලෙස දේවල් ලබා ගන්නේ නැතිව අවශ්‍ය දේ පමණක් ලබාගෙන මිනිස්සුන්ට උදව් කරමින් ජීවත් වුණා. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක දැන්ම subscribe කරන්න.